හරියන් අපේ ඊගාව ගානට. එතකොට අපිට මෙතන තියෙනවා 5 2 බලය එළියෙන් තියෙනවා තව 2 බලය. බෙදීම 5 3 බලය. එතකොට අපි මුලින්ම දර්ශක වැඩි කරන නීතියදී ඉගෙන ගත්තා පාද සමාන නම් ඒ බල ටික එකතු කරනවා කියලා. එතකොට මේක මෙතන තියෙන්නේ බෙදීමක්. එහෙනම් අතනදී එකතු කරා නම් මෙතනදී පාද සමාන නම් ඒ බල ටික අඩු කරනවා. ඒක තමයි නීතිය. හරි. එහෙනම් අපි මේක සුළු කරමු. එතන දන්නවා බලයක බලය තියෙන්නේ. එහෙනම් අපිට මේක සුළු කරගන්න පුළුවන් මේ දෙක වැඩි කරලා. එතකොට 5 4 බලය මෙතන අපි මෙහෙමම ලියනවා 5 3 වෙනි බලය. ඊට පස්සේ මේ 4න් මේ 3 අඩු කරනවා. ඊට පස්සේ 5මයි ඍණ 3. එතකොට අපිට එනවා මෙතන 5. අපිට ආය අමුතුවෙන් එක දාන්න ඕනේ. එතන ධන එකක් ඉතුරුනේ. ධන එකේ බලය තියෙද්දි අපිට ඒක අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. ඍණ එකක් තිබුණොත් ඒක දාන්න ඕන බලයක් විදිහට. හරි. ඊගාවට මේක. දැන් මෙතන තියෙන දශම ගාන. දශම ගානක් මේ වගේ ගානක් තියෙද්දි එකපාරට කලබල වෙනවනේ. හරි. මේක හදන්නේ මෙහෙම. ඒත් මුලින්ම අපි මේ දශම සංඛ්‍යාව භාගයක් විදිහට හදා ගන්න ඕනේ. එතකොට භාගයක් විදිහට හදද්දී අපි මුලින්ම බලන්න ඕනේ මේ දශම සංඛ්‍යාවේ දශම කීයක් තියෙනවද? ස්ථාන කීයක් තියෙනවද? එතකොට මෙතන දශම 1යි 2යි. ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් අපි දාන්නේ මේක 100 භාගයක් විදිහට. එතකොට මෙතන අපි හිතමුකෝ තව දශම ස්ථානයක් තිබුණා කියලා. එතකොට දශම ස්ථාන 3යි. එහෙනම් අපි මේක 1000යි. මේ බිංදු ගානට සමාන විදිහට දශම ස්ථාන ගානට සමාන වෙන බිංදු ගානක් එන විදිහට තමයි ඒක හදාගන්නේ. ඊට පස්සේ 81යි. මේ ටික මේ විදිහටම ලියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ඇතුළ පොඩ්ඩක් අපි හදා ගන්න ඕනේ. හදාගන්නේ කොහොමද? මේක බලයක බලයක් එන විදිහට හදා ගන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා බලයක බලයක් එද්දී බල වැඩි කරනවා. හරි. මෙතන දැන් තියෙන්නේ භාග්‍ය බලයක්නේ. එහෙනම් මේ වැඩි කරද්දී මෙන්න මේ භාග්‍ය බලය කැපිලා යන විදිහට මෙතන ඇතුළ හදා ගන්න ඕනේ. එතකොට අපි හදද්දී මේ දෙන්නම හදා ගන්න ඕනේ බලය දෙක එන විදිහට. එතකොටනේ කැපිලා යන්නේ මේ දෙකට. එතන අපි හදාගත්තු දෙවෙනි බලය. හරි. එතකොට ඒක කොහොමද හදන්නේ? අපි දන්නවා 81 කියන්නේ 9 දෙවෙනි බලය. එතකොට 10 කියන්නේ 100 කියන්නේ 10 දෙවෙනි බලය. ඊට පස්සේ එළියෙන් එනවා 2න් 3 බලය. හරි. තේරෙන විදිහට මම පොඩ්ඩක් තේරෙන විදිහට සරල විදිහට ලියන්නම්. 9 2 බලය වැඩි කිරීම 2න් 3 බලය. එතකොට 10 2 බලය වැඩි කිරීම 3න් 2 බලය. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ වැඩි කරන්න. කොහොමද වැඩි කරන්නේ? මෙයා වැඩි කරද්දී මේ දෙකට මේ දෙක කැපිලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා 3. එතකොට එන්නේ 9 3 වෙනි බලය. මෙතනින් මේ දෙකට කැපිලා යනවා. එතකොට 10 3 වෙනි බලය. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි දන්නවා 9 3 වෙනි බලය කියන්නේ 629යි. ඊට පස්සේ 10 3 වෙනි බලය කියන්නේ 1000යි. මේ දෙන්නම වුණා ඊගාව පියවර හැටියට බෙදලා දානවා. එතකොට අපිට තියෙන්නේ 10න් බෙදන්න. එතකොට 10න් බෙදද්දි මොකද කරන්නේ? මෙයාට බිංදු 3ක් තියෙනවනේ. මෙයාගේ දශම ස්ථානේ 3 පාරක් ගෙනියනවා. 1යි 2යි 3යි. එතකොට 0.6යි 2යි 9. මේක තමයි උත්තරේ. හරි. එහෙනම් අපි යන් ඊගාව ගන්නට. දැන් මෙතන තියෙනවා භාග සංඛ්‍යාවක් තියෙන්නේ. හැබැයි චුට්ටක් වෙනස් විදිහකට තියෙන්නේ. එතකොට මෙතන තියෙන පූර්ණ සංඛ්‍යාවක භාගයක. දැන් දෙකේ මෙහෙම. එහෙනම් මේක තියෙද්දි මේක පොඩ්ඩක් හකුලවලනේ තියෙන්නේ. මේක පොඩ්ඩක් දිග ඇරලා ලියන්න. තේරෙන විදිහට. දිගාරින්නේ කොහොමද? මේක මෙන්න මේ 9න් මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව වැඩි කරනවා. එතකොට 9 වරක් 11
99 මෙන්න මේ උඩ එක එකතු කරනවා 100යි. ඔය විදිහට තමයි එන්නේ. ඒකයි. ඊට පස්සේ මෙතන මොකද කරන්නේ? මෙතනත් එහෙමම කරනවා. එතකොට 6 වරක් 4 වරක් 6 24යි උඩ එකයි 25යි 4යි. ඊට පස්සේ එළියෙන් එනවා ඍණ 2 3 බලෙන්. හරි. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ මෙතන කරගත්තු දේ ඒ විදිහට හදාගන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මෙව හදනවා. එකේ බලයක් එන විදිහට. අපි දන්නවා 100 කියන්නේ 10 2 බලය. 3 කියන්නේ 3 2 බලය. එළියෙන් එනවා ඍණ 2 1 බලය. මෙතනත් එහෙමම හදනවා. 25 කියන්නේ 5 2 බලය. 4 කියන්නේ 2 2 බලය. ඊට පස්සේ එළියෙන් එනවා ඍණ 2 3 බලය. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතන කැපුවා වගේ එතනත් සුළු කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා. හරි. එතකොට 10 මෙතනින් එකනේ තියෙන්නේ. එතකොට එක් වරක් ඍණ 1 ඍණ 1යි. ඊට මෙතනත් එකනේ. එකෙන් වැඩි කරනවා ඍණ 1. ඊට පස්සේ 3 ඍණ 1 බලය. එනවා. ඊට පස්සේ මෙතනත් අපි මේ දෙකට මේ දෙක මේ දෙකට මේ දෙක කැපෙනවා. ඊට පස්සේ මෙතනත් එකනේ. එක වැඩි කිරීම ඍණ 3. ඊට පස්සේ 5යි ඍණ 3 බලය එනවා. මෙතනත් එකනේ. එක වැඩි කිරීම ඍණ 3. 2යි ඍණ 3 බලය එනවා. හරි. ඊගාව පියවරේදී අපි මොකද කරන්නේ? අපි ඉගෙන ගත්ත කලින් මේ ඍණ බල තියෙද්දි අපි එහෙම තියාගන්න එක ධන කරගන්න ඕනේ. එහෙනම් අපි ඒක ධන කරගමු. ධන කරන්න මොකද කරන්නේ? මෙන්න මේකේ පරස්පරය කියන උඩ යට මාරු කරන්න ඕනේ. එතකොට මේ 10 පල්ලෙහාට ගෙනවා 3 උඩට ගෙනියනවා. ඊට පස්සේ මේ බල ටික ධන වෙනවා. ඊට පස්සේ 3 උඩ 10යි. අය 아무තෙන් දැන් එක ලියන්න ඕනේ. දැන් ධන වුණානේ. ඉතින් ධන එකේ බලෙදිදී ලියන්න ඕනේ. මෙතනත් එහෙමම. ඊට පස්සේ 2 දැන් 3 කියන ඉන්න අපි ලිව්වා. 2 3 බලේ ධන වුණා 5ත් එහෙමමයි. හරි. ඊට පස්සේ ওই විදිහට තියෙනවා. ඉඳලා මම මෙන්න මේ ටික මකලා දාන්න. හරි. මෙතනින් එනවා 10න් 3 වැඩි කිරීම. මේක මම සුළු කරලා ගන්න 2 3 බලය කියන්නේ 8යි 5 3 බලය කියන්නේ 125යි. හරි. ඊට පස්සේ අපි මේක තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. කොහොමද සුළු කරන්නේ? 10යි 2යි බෙදෙනවනේ. 2කින් බෙදෙනවා. 5යි 4යි. ඊට පස්සේ මෙතන මොකද කරන්නේ? 3 වරක් 4 12යි. උඩින් මොකද වෙන්නේ? උඩත් මේක වැඩි කරලා ගන්න පුළුවන්. තව මේ 3 125 කැපෙන්නේ නැහැනේ. ඒකෙන් අපි කපන්න ඕනේ. හරි. එහෙනම් මොකද කරන්නේ? 5න් වැඩි කරනවා. 5 වරක් 5 25යි. දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12යි. දෙක දැම්මොත් එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 1යි 6යි. එහෙනම් මේක අපි අවසාන උත්තරේ විදිහට තියනවා. මේක තමයි උත්තරේ.